අයිබෝන් හැමෝටම ඔයාලා එකතු වෙලා ඉන්නේ DTech Bro channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ හැමෝම බලාගෙන හිටපු Samsung Galaxy S26 Ultra ගැන. ලොකු කතා නැතුව මේ ෆෝන් එක ඇත්තටම ඔයාලා විදම් කරන සල්ලි වලට වටිනවද? අද ඒ ගැන අපි රියල් විදිහට බලමු. මුලින්ම මේකේ ලුක් එක ගැන බැලුවොත් ඇත්තටම පුදුම ප්‍රීමියම් ගතියක් දැනෙන්නේ. මිලිමීටර් 7.9ක් තරම් තුනී නිසා අතට හරිම පහසුයි. බාර ග්‍රෑම් 214ක් වුණාට මේකේ තියෙන කොබෝල්ට් වයලට් සහ සිල්වර් ෂැඩෝ වර්ණ දෙක නම් ඇත්තටම පට්ට ලස්සනයි. ටිකක් ලොකු ෆෝන් එකක් වුණාට මේකේ තියෙන මේ සොලිඩ් ගතියට නම් ඕන කෙනෙක්ට ආස වෙයි. ඊළඟට බලමු මේකේ ඩිස්ප්ලේ එක. අඟල් 6.9ක ඩයිනමික් AMOLED 2x ස්ක්‍රීන් එක ඇත්තටම සුපිරි. Quad HD+ resolution සහ 120 Hz නිසා වීඩියෝ බලන එකයි ගේම් ගහන එකයි හරිම ස්මූත්. ඒ වගේම Samsung වලට ආවෙනික S Pen එකක් තියෙන නිසා ඔයාලගේ දිනදා වැඩ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. වැඩ කැලි ගැන බැලුවොත් මේකේ තියෙන බලගතු octa-core processor එකක්. 12GB RAM එකයි නිසා මේ ෆෝන් එක ඕනේ බර වැඩකට රෙඩි. එකපාර apps ගොඩක් පාවිච්චි කළත් ලොකු games ගැව්වත් කිසිම හිරවීමක් වෙන්නේ නැහැ. performance පැත්තෙන් නම් බය වෙන්න දෙයක් නැහැ. ඔන්නාව හැමෝම ආසතනට මේකේ තියෙන්නේ මෙගාපික්සල් 200ක මේන් කැමරා එකක්. 100x zoom කරලා ඊටාම දුර තියෙන දේවල් උනත් පැහැදිලිව බලන්න පුළුවන්. රැට උනත් හරිම ලස්සනට ෆොටෝ පේනවා. 8K වීඩියෝ තිබුණත් මම හිතන්නේ අපිට 4K වීඩියෝ තමයි ගොඩක්ම ප්‍රායෝගික වෙන්නේ. බැටරිය ගැන කිව්වොත් 5000 mAh බැටරිය නිසා දවස පුරාම පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තව එක දෙයක්. මේ ෆෝන් එකට 2033 වෙනකන් software updates දෙනවා. ඒ කියන්නේ මේක අවුරුදු ගාණක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. 5G සහ Wi-Fi 7 පාසුකම් එක්ක මේක ෆියුචර් එකටත් හොඳට ගැලපෙනවා. ඉතින් මොකද්ද මගේ අවංක අදහස? ඔයාලට ලොකු වැඩ කරන්න පුළුවන් හොඳ කැමරාවක් සහ ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එකක් හොයනවා නම් S26 Ultra කියන්නේ සුපිරි තේරීමක්. හැබැයි ඔයාලට ඕනේ හරිම සරල ෆෝන් එකක් නම් මේකේ වැඩ කැලේ ඔයාලට ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. අදට අපේ විස්තරය ඉවරයි. ඉතින් ඔයාලගේ වටිනා කාලය අපිට යවන්න නැතුව ටෙක් ලෝකයේ අවංක තොරතුරු දැනගන්න අපේ DTech Bro channel එක like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.